අද අපි අන්නාසි කරියක් හදන්න යන්නේ. අන්නාසි කිලෝ 5ක විතර ලොකු කරියක් අපි හදන්න යන්නේ අපේ කෑම කඩේට. අපි බලමු මේ කිලෝ 5ක විතර අන්නාසි කරිය කොහොමද හදන්නේ කියලා. දැන් අන්නාසි ගෙඩි ටික කපා ගන්න යන්නේ. අන්නාසි ගෙඩි අන්නාසි කපන්න බැහැලු ලෝබයන්ට. ලෝබයන්ට අන්නාසි කපන්න බෑ කියලා කියන්නේ. අන්නාසි කියලා දෙන්නද ඔයාලට? අපි අන්නාසි ගෙඩි දැන් 6ක් තිබ්බා. 6න් මේ 5 වෙනි ගෙඩිය කපන්නේ. අපි අන්නාසි ටික ඔක්කොම සුද්ධ කරගෙන හොදලා ඊට පස්සේ කොටු කපා ගමු. ඊට පස්සේ බලමු අපි කොහොමද අන්නාසි කරිය හදන්නේ කියලා. දැන් අපි අන්නාසි ටික දැන් කපාගෙන ඉවරයි. දැන් ওই ටික හොදන්නයි ඕනේ. හොදගෙන අපි කපා ගමු. අන්නාසි ගෙඩි ටික අපි හොදමු දැන්. අන්නාසි කරියක් අපි හදන්නේ. ඒතර මේ අන්නාසි ව්‍යංජනය සාමාන්‍යයෙන් 50කට 60කට 70කට විතර කන්න පුළුවන්. මේ ඔයාලටත් ඔයාලගේ වෙඩින් එකකට මොනවා හරි දෙයකට උත්සව අවස්ථාවකට හරි ගෙදර කෑමකට හරි ඔයාලටත් මේ අන්නාසි කරියක් එකක් හදලා ගෙදර කාලා බලන්න. මේ ඔයාලා try කරලා බලන්න මේක කෑම එක හොඳ රස ජනප්‍රිය කෑමක්. අන්නාසි එක කපා ගන්න යන්නේ. සාමාන්‍යයෙන් මම නම් මේක කොටු කොටු වගේ තමයි කපන්නේ. ඔයාලට ඉතින් කැමති හැඩයකට කපන්න පුළුවන් මේක. මේ කොටු කොටු කැපුවම අපේ අර කෑම කඩයන් නිසා අර බෙදා ගන්න ලේසි. ඒ පහසුව බලලා තමයි අපි එහෙම කපන්නේ. ඔයාලා එහෙම නෑ. ඔයාලා බලලා ගැලපෙන විදිහකට කපා ගන්න. අද අපේ මෙනු එකේ තියෙන්නේ අන්නාසි කරියක් තියෙනවා. ලංකාවල තෙල් දාලා තියෙනවා. මුකුණු වෙන මැල්ලුමක් තියෙනවා. මොහොදු මාළු ඇඹුල් තියල්, වැව් මාළු, චිකන්, පපඩම්. කොළොන්නරු පැත්තේ තියෙන කට්ටිය ඉතින් අනිවාර්යෙන් මනම් පිටියේ ගැමි ගෙදරින් කන්න අමතක කරන්නේ නැහැ. අපි මේ අන්නාසි ටික කපාගෙන ඉවර කරගෙන ඊට පස්සේ කරිය හදද්දි සෙට් වෙමු. අනේ උනාට මේක ඇත්තටම මේ ගොඩක් ලේසි ව්‍යංජනයක්. මේ මොනකෝ ප්‍රශ්නයක් තියෙන ව්‍යංජනයක් නෙමෙයි ඉතින් හදන්න. මුලකට ට්‍රිප් එකක් යද්දි කෑම පාර්සලයකට කෑම පාර්සල් හදලා විකුණන කට්ටියට ගොඩක් මේ කියන්නේ බිස්නස් හැදෙන ව්‍යංජනයක් මේක. මේ බත් පාර්සල් එහෙම එතුවම දන්නවා කන කට්ටිය, මේ කාලා තියෙන කට්ටිය මේ හරි සුවඳයි. බත් එක මේ ලිහද්දි මාර සුවඳයි. ඉතින් මිනිස්සු ආයේ හොයාගෙන එන්නේ මේ කෑමයක් ගන්න. අපි දැන් අන්නාසි ගෙඩි 6ම කපා ගත්තා. දැන් ඉතින් තියෙන්නේ දරලිපේ ලිපත් තාච්චියක් හත් තියාගෙන අපි මේක හදන විදිය බලමු. හොඳ අන්නාසි කරියක් හදන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් තියෙනවා. අපි බලමු මේකෙන් කොහොමද කරිය හදන්නේ කියලා. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. දැන් අපේ ඇන්ටි කින්දර ටික දානවා. අපි තාච්චියක් ලිපේ තියලා තියෙන්නේ. අපි බලමු දැන් අන්නාසි කරිය කොහොමද හදන්නේ කියලා. මේ අන්නාසි ව්‍යංජනයේට මම හදන විදියට මහ ලොකු දේවල් එකතු කරගන්නේ නැහැ. මම ගන්නවා කුරුදු පොතු, බීලුණු, එනසාල් කරාමු නැටි, කරපිංචා, රම්පේ වගේ දේවල් මේ ටික තමයි මම තෙලට දාන්නේ. මේ ඊට අමතරව මිරිස් කුඩු, සීනි,
කහකුඩු ටිකක් ගම්මිරිස් ටිකක් ඔන්න ඔය ටික තමයි දාලා තමයි මම හදන්නේ. මේ මම හදන විදිය මේක ඉතින් ඕන කෙනෙක්ට පහසුවෙන් සරලව හදාගන්න පුළුවන් ක්‍රමයක් මම මේ ඔයාලට කියලා දෙන්නේ. try එකක් දෙන්න ඔයාලට. අපි පොල් තෙල් ටිකක් දානවා. බොහොම පොඩි ප්‍රමාණයක් ඇති. දැන් තෙල් එක රත් වෙනවා. ඒ රත් වෙන තෙල් එකට මම බී ලුණු ටික දානවා ඉස්සෙල්ලාම. බී ලුණු ටික. ඊට පස්සේ මේ එනසාල් කරාමු නැටි ටික. කුරුඳු පොත්ත. රම්පෙහා මේ කරපිංච ටික අපි දානවා. දාලා ඒක පොඩ්ඩක් තෙලේ කන්නවන්න වෙනකන් චුට්ටක් තියන්න ඕනේ. ඒ වගේම මම දැන් මේකට අබෑට ටිකකුත් තෙලට දානවා. දැන් ගානට පොඩ්ඩක් තෙලේ අපි දාපු ටික කර වෙලා තියෙන්නේ. මම ඒකට දැන් මේ කහ කුඩු චුට්ටක් දානවා. ඊට පස්සේ මිරිස් කුඩු සාමාන්‍ය මේ අන්නාස ගෙඩි මේ වගේ තේ හැඳි 4ක් විතර මේ වගේ තේ හැඳි 4ක් විතර අන්නාස කිලෝ 5 මාරකට විතර මම මේ දාන්නේ. තේ හැඳි 4ක් විතර දානවා. මාදේ වුණොත් දාගමු. ගම්මිරිස් හැඳිත් මේ හැඳි 2ක් විතර දානවා. දැන් අපි මේ බැදෙන අපි මේ 3-5 ටික මිරිස් කුඩු කහ ගම්මිරිස් ඒ වගේම බීලුණු වෙනසාල් කරාමුණටි රම්පේ කරපිංච ටිකට දැන් ගානට මෙයා වෙන එකට අපි සීනි මම මේ ප්‍රමාණයට සීනි කිලෝ එකක විතර ප්‍රමාණයක් ග්‍රෑම් 750ක් කිලෝ එකක විතර ප්‍රමාණයක් සීනි දා ගන්නවා. සීනි කර වෙන්න දෙන්න එපා. පොඩ්ඩක් කලවම් කරලා සීනි ටික කලවම් කරලා දැන් ඒකට වතුර ටිකක් අපි දානවා. රස පදමට ලුණු ටික දාගන්න යන්නේ. සාමාන්‍යයෙන් මේ සෑඳි 2ක් විතර දානවා අපි මූලික බලලා රස බලලා දාමු ආයේ. දැන් අපි මේ අන්නාසි ටික දාගන්න යන්නේ. බලන්න මේ අපි කපාගත්ත අන්නාසි ටික දැන් අපි අර මේක දැන් හොඳට උතුරනවා. මේකට දාගමු අපි. දැන් අන්නාසි ටික අපි කලවම් කරගමු. මේ කරිය අපි වහලා තියමු. ටික වෙලාවකින් පොඩ හොඳට තැම්බුනාම බලමු. දැන් අපි අන්නාසි කරිය බලමු. පැය භාගයක් විතර ගානට මෙයා වුණා. දැන් බලන්න මේක තියෙන රස පාට නියම ක්වොලිටියට ඇවිත් තියෙනවා. මම පොඩ රස බලන්න යන්නේ මේකේ. නියමටම තියෙනවා. නියම අන්නාසි. මේක තව බොහොම පොඩි වෙලාවක් තිබ්බට පස්සේ අපිට පිළිගන්නන්න පුළුවන් කට්ටියට. පක්ක. ඔයාලත් ගෙදර මේ වගේ කඩියක් හදලා try කරලා බලන්න. මේ පොඩි අන්නාසි ගෙඩියක් වෙලා ගෙනල්ලා උයලා බලන්නකෝ මම ඔය කිව්ව විදියට. දැන් අපේ කරිය සකස් වෙලා ඉවරයි. දැන් අපි අද අපි පුරුද්දක් විදියට හැමදාම බුද්ධ පූජාව තියෙනවා. මේකේ පළමු වෑංජන කොටස බුද්ධ පූජාවට සමා කියන්නේ. මේ මගේ තාත්තා සුදුයි මම කළු. අපි අන්නාසික හදලා ඉවරයි.
ඔන්න ඔයාලට බලන්න පුළුවන් ඕනනම් මෙන්න බලන්න මේකේ අවසාන මේක අවසාන ප්‍රතිඵලය අන්නාසි කාරිය. බලමු අද මෙනු එකේ මොනවද තියෙන්නේ කියලා. සුදු බත් නාඩු බත් තියෙනවා, ලංකාල තෙල් දාලා තියෙනවා, පරිප්පු කරියක් තියෙනවා, අන්නාසි අර දැන් අපි හදපු අන්නාසි කරිය තියෙනවා, මුකුණු වැන්න මැල්ලුමක් තියෙනවා, බිත්තර තියෙනවා, ඊට අමතරව චිකන් කරියක් තියෙනවා, මුහුදු මාළු ඇඹුල් තියල් එකක් තියෙනවා. ඔයාලට මනම්පිටියට ආවොත් පොළොන්නරු මනම්පිටිය මඩගල උපාරේ පාසිකුඩා යද්දි දිමුලාගල යද්දි අපි හම්බ වෙනවා ගැමි ගෙදර. මනම්පිටිය සර්ච් කරලා බලන්න Google තියෙනවා, Facebook ඉන්නවා. අපි ඕන වෙලාවක එන්න. හොඳට රයිස් ඇන් කරි ටිකක් සාමාන්‍ය උදේ 7 ඉඳලා හවස 3-4 වෙනකන් උදේ කෑම රයිස් ඇන් කරි සහ දවල් කෑම රයිස් ඇන් කරි ඔයාලට අපින් ගන්න පුළුවන්. එන්න පොළොන්නරු ආපු වෙලාවක අනිවාර්යෙන් ඇවිත් යන්න. බට්ටියක් කන්න හදන්නේ අන්නාසි දාගත්තා, බත් දාගත්තා, ලංකාල තෙල් දාපු ටිකක් දාගත්තා. මේ පරිප්පු ව්‍යංජනයක් තියෙනවා, ටිකක් දාගත්තා. අන්නාසි බතු ගන්න පුළුවන්. ඇත්තටම රහයි. ඔයාලත් මාරයි. ඔයාලත් මෙහෙම අන්නාසි කරියක් හදලා කාලා බලන්න. අපේ channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න. subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් අපි ගිහිල්ලා තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ඔයාලම හම්බ වෙනවා. goodbye හැමෝටම ආදරෙයි සියලුම දෙනාට.